මේ වෙනුවෙන් අපි මේ වැඩපිළිවෙලක් යථාර්ථයක් බවට පත් වෙන බලයක් පත් කරගත යුතුයි. බලයක් පත් කරගත යුතුයි. සන්නද්ධ අරගලය තවදුරටත් ලෝකයේ වළංගු බලය වුවමාරු කර ගැනීමේ මෙබලමක් නෙවෙයි. තාක්ෂණය වර්ධනය වෙලා තිබෙනවා. හමුදාවන් පුළුල් වෙලා තිබෙනවා. දැනුම වැඩි වෙලා තිබෙනවා. නවීන අවියාවද නිර්මාණ වෙලා තිබෙනවා. ඒ නිසා තවදුරටත් සන්නද්ධ අරගලය බල වුවමාරුවේ මෙබලමක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ පිළිගන්නේ නැති බව මා සහතික කරනවා. ඉතිහාසයේ සන්නද්ධ ගැටුම් දෙකකට අපි මැදිහත් වෙන්න සිද්ධ වුණා. හැබැයි අපි සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඒ ඉතිහාසයේ ගැටුම් මැදිහත්ව සිටින් අධ්‍යයනය කරන්න. අපි අතින් සිදු වී තිබෙනවා නම් අපි විශ්වාස කරනවා සිදු වී තිබෙනවා. සිදු නොවිය යුතු දේ ඒ පිළිබඳ අපිට කම්පනයක් තිබෙනවා. ඒ පිළිබඳ ඇත්ත කනගාටුවක් අපිට තිබෙනවා. එය දේශපාලන වේදිකාවකදී ඉදිරිපත් කරන ප්‍රකාශයකින් එහා යන අපේ හෘද සාක්ෂියෙන් පැන නගින කම්පනය ඒක අපිට තිබෙනවා. ඒ වගේම අපි විශ්වාස කරන්නේ ඉදිරි ගැටුම නිර්මාණය වෙන්නේ බයිනෙත්තු අතර නෙවෙයි. කෙටේරි අතර නෙවෙයි. කාලතුවක්කු අතර නෙවෙයි. ඉදිරි ගැටුම නිර්මාණය වෙන්නේ අදහස් අතර ගැටුමට ජනතා විමුක්ති පෙරමුණ මුවහත් වෙමින් වැඩ කටයුතු කරන්න සූදානම්. ගැටුම තියෙන අදහස් එක්ක අපි ආරාධනා කරනවා අනෙක් පාර්ශවයන්ට ගැටුමට එන්න අදහස් එක්ක. ඔබගේ ආර්ථික ප්‍රතිපත්තිය මොකක්ද? අපේ ආර්ථික ප්‍රතිපත්තිය මොකක්ද? ඔබ ආර්ථික හැදුවේ කොහොමද? ඔබ ආර්ථික අනාගතය හදන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද? ඔබ ප්‍රජාතන්ත්‍රවාදී හැදුවේ කොහොමද? අනාගතය ඔබ ප්‍රජාතන්ත්‍රවාදී හදන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද? ඔබ වංචා දූෂණ කළේ කොහොමද? අනාගතේ වංචා දූෂණ නතර කරන්නේ කොහොමද? අදහස් අතර ගැටුමට අපි සූදානම් ප්‍රබල මතවාදී පෙරමුණක් ලෙස. ඒ වෙනුවෙන් අපිට වෙනදා සවන් නොදීම් පිරිස්, වෙනදා අපි කර අවධානය යොමු නොකර පිරිස්, වෙනදා අපි දිහා නොබලපු පිරිස් අපි දිහා බලන්න පටන් අරන් තිබෙනවා. අපිට සතුටක් තිබෙනවා. නියතමානී ආඩම්බරයක් තිබෙනවා. ඔබගේ පැමිණීම, ඔබගේ සහාය, ඔබගේ දායකත්වය අපිට සතුටක් ගෙනත් දෙනවා. අපිට නියතමානී ආඩම්බරයක් ගෙනත් දෙනවා. අපි විශ්වාස කරනවා රෝහණ සහෝදරයා කිව් පරිදිම අද සවන් නොදෙන කන් හෙට අපට සවන් දෙනවා. එයි අප නියෝජනය කරන්නේ සත්‍යය. අපි නියෝජනය කරන්නේ යුක්තිය. අපි නියෝජනය කරන්නේ සාධාරණත්වය. යුක්තිය, සාධාරණත්වය, සත්‍යය මත පදනම් වූ දේශපාලනයක් අපේ රට ඕන. ඒ වෙනුවෙන් අපි පෙරමුණ ගමින් තිබෙනවා. ඒ සඳහා මේ රටේ සියලු ජනතාවට, විදේශගත ශ්‍රී ලාංකිකයන්ට, අපේ රටේ ගොවි බිමේ වැඩ කරන ගොවි ජනතාවට, වැඩ බිමේ වැඩ කරන රාජ්‍යාංශ පෞද්ගලික සේවක සේවිකාවන්ට, මහ මුහුදේ ජීවන රස්සාව කරන දීවර ජනතාවට, මේ රටේ කලා ශාස්ත්‍රයේ ඉන්න රංගන ශිල්පීන්ට, සාහිත්‍යදරයන්ට, මේ රටේ වෘත්තිවේදී ශාස්ත්‍රයේ ඉන්න විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට, නීතිවේදීන්ට, අපේ රටේ ඉංජිනේරුවන්ට, අපේ රටේ වෛද්‍යවරුන්ට ඒ සියලු දෙනාට අපි ආරාධනා කරනවා ඔබගේ ඇත්ත තැන, ඔබට හිමි තැන, ඔබට ගෞරවය ලැබෙන තැන අපි හැම දෙනාටම රට වෙනුවෙන් යුක්තිය සහ සාධාරණත්වය ඉටු කිරීම වෙනුවෙන් හෘද සාක්ෂිය ඉල්ලා සිටින තැන ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාව. ඒ වේදිකාව වෙනුවෙන් සියලු දෙනා එකතු වෙන්න, සියලු දෙනා සම්බන්ධ වෙන්න, සියලු දෙනා දායකත්ව සපයන්න, සියලු දෙනාට ඒ වෙනුවෙන් ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා, යෝධ බල යෝධ වීරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නතර වෙනවා. ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා. ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දෙනාටම.